නිවැරදි විමර්ශන පිළිබඳ කාරණා අධිකරණයට අපි කරුණු වාර්තා කරලා තියෙනවා. එසේම මෑතකදී අත්අඩංගුවට ගත්ත අර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ විමර්ශනයකට අපදාත් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් Honorable Anand Vijaypala, your time is up. තව මට විනාඩියක් දෙන්න ගරු නියෝජකතුමනි. හිටපු අමාත්‍ය සිවනේතුර චන්ද්‍රකාන්තන් මහත්මයා නොත් පිල්ලයන් අත්අඩංගුවට ගත්තා. ඔහු මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔහු පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේ ඒ විමර්ශනත් නිවැරදිව සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරයේ ස්වයන් ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතු කළ සාරා මසීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට සාක්ෂි වලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිව ඇති සංවේදී කරුණු මේ අවස්ථාවේ මෙම ස්ථානයට හෙළිදරව් කිරීමට හැකියාවක් නැහැ. අධිකරණ කටයුතුට බාධාවක් වන බැවින් ඒ හින්දා විමර්ශනයේ ප්‍රගතිය කාලානුරූපව අධිකරණයට වාර්තා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවටත් මේ පාර්ලිමේන්තුවටත් අපි සහතිකයක් දෙනවා. මේකේ නිවැරදි විමර්ශනය කරනවා. ඒක තරාතිරම අපිට අදාළ නැහැ. අපි විද්‍යාත්මක විමර්ශන සිද්ධ කරනවා. තාක්ෂණික තොරතුරු ආශ්‍රයෙන් විමර්ශන සිද්ධ කරනවා. සාක්ෂි ආශ්‍රයෙන් විමර්ශන සිද්ධ කරනවා. පූර්ණ නිවැරදි විමර්ශනයක් කරලා මේ ප්‍රහාරයට මේ රටේ විශාල ජන පීඩාවක් කරපු ජන ඝාතනයක් කරපු විශේෂයෙන් සිංහල දෙමළ මුස්ලිම් පිරිස් මේකෙන් මිය ගියා. විදේශික ජාතිකයෝ 46 දෙනෙක් මිය ගියා. 500 ගාණක් තුවාල ලැබුවා, 270 ගාණක් මිය ගියා. ඉතින් මේකෙන් විශාල ආර්ථික හානියක් සිද්ධ වුණා. ජාතින් අතර අසමගිය විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. මේ සියල්ල කරපු මේ දැවැන්ත ප්‍රහාරය සහ අපේ රටට කැලලක් ගෙනපු මේ ප්‍රහාරය පිළිබඳව නිවැරදි තොරතුරු මේ සමාජයටත් මේ පාර්ලිමේන්තුවට අනාගතේ හෙළි කරන්න පොරොන්දු වෙනවා. ඒ වගේම මෙහි මහා මොලකරුවන් වගේම මේකට වගකියුතු සියලු දෙනා නීතිරයන්ට අසු කර ගන්නා බවට සහතික මේ මානියට වෙනවා. බොහොමත්ම ස්තුතියි. Honorable Shan